හායි ඔන්න අද වීඩියෝ එකකින් මම ඔයාලට කියන්න යන්නේ අපේ පුංචි පැටියාගේ රෙදි ටික මම කොහොමද රෙඩි කරගත්තේ කියලා. ඉතින් ඉස්සරෝම කියන්න ඕනේ මම රෙදි ගොඩක් ගත්ත අපේ පුංචි බබාට. ඉතින් එක ෂොප් එකක් කියලා කියන්න බෑ. මම ඔන්ලයින් පර්චේස් කරා. ඒ වගේම ෂොප්ස් වලට ගිහිල්ලත් ගොඩක් බඩු පර්චේස් කරා. ඉතින් ඒව හැම දෙයක්ම අරගෙන ඇවිල්ලා අද තමයි මේ විදිහට මම මේව ඔක්කොම වොෂ් කරගන්නේ. ඉතින් කියන්න ඕනේ අපි රෙදි වොෂ් කරගන්නකොට කිසිම ඩිටර්ජන්ට් වර්ගයක් යූස් කරන්න එපා කියලා කියනවා. සුවඳ දේවල් පාවිච්චි කරන්න එපා කියනවා. පුංචි බබාලට ඒවා සැර වැඩි නිසා. ඉතින් අපිට සාමාන්‍යයෙන් මිඩ්වයිෆ් කෙනෙක් අපිව ඇඩ්වයිස් කරන්නේ අපිට බේබි සබන් වලින් එයාගේ රෙදි වොෂ් කරන්න කියලා. ඉතින් මමත් ඒ වගේම බේබි සබන් එකක් තමයි යූස් කරේ බබාගේ රෙදි ටික සෝදන්න. ඉතින් මට මේ රෙදි සෝදන වැඩේදී හස්බන්ඩ්ගේ නංගි සහ හස්බන්ඩ් ගොඩාක් සපෝට් කරා රෙදි ටික හොදගන්න. හොදගත්ත රෙදි ටික මේ විදිහට තද අවුවක වේල ගන්න කියලා තමයි අපිට ඇඩ්වයිස් කරන්නේ. මොකද පුංචි බබාලගේ රෙදි හොඳට වේලෙන්න ඕනේ ජර්ම්ස් නැති වෙන්න. ඉතින් සෞඛ්‍ය ආරක්ෂිතව මේ දේවල් කරගන්න එක වටිනවා අපේ පුංචි පැටියාගේ සෞඛ්‍ය ගැන හිතලා. ඉතින් වැඩ ටික අවසානයේ පුදුම සතුටක් දැනෙන්නේ මගේ අතින්ම මට මේ දේවල් කරගන්න පුළුවන් වුණ එක ගැන. ඉතින් මේ තියෙන්නේ අපේ පුංචි බබාගේ රෙදි ටික. කොහොමද ලස්සනයි නේද? කියුට් නේද? මට මේවා අන්දනකන් ඉවසිල්ලක් නැහැ. ඊට පස්සේ ඉතින් ඔන්න මේ හොදගත්ත රෙදි ටික ලස්සනට අයන් කරගන්න ඕනේනේ. ඉතින් මේ අයන් කරපු දවස ඉතින් මේ විදිහට අයන් කරන්න මට මේ වැඩේට සපෝට් කරා ගෙදර හැමෝම වගේ. ඉතින් ඉස්සරම මම මගේ බෑග් එකට අවශ්‍ය බඩු ටික තමයි රෙඩි කරගත්තේ. මගේ චීත්, බෙඩ් ජැකට් ටික මම ඉස්සෙල්ලා අයන් කරගත්තා. ඊට පස්සේ මේ අපේ හස්බන්ඩ් එයා බබාගේ නැපීස් අයන් කරනවා. ඉතින් අපි හැමෝම සහයෝගයෙන් එක දවසක රෑක මේ විදිහට අපි රෙදි ටික අයන් කරගත්තා. හරි දැන් මේ පෙන්නන්නේ මම BSS ටෙස්ට් එක කරපු දවස. මොකද මට ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී ෂුගර් ටිකක් වැඩි වුණා. ඉතින් ඒ නිසා මට මේ ටෙස්ට් එක කරන්න වුණා. දැන් මේ ඔයාලා දකින්නේ අපේ අන්තිම ඩොක්ටර් විසිට් එකට කලින් විසිට් එක. ඉතින් ඊළඟ දවසේ ඩොක්ටර් විසිට් එකට එනකොට මට හරියටම සති 38ක් වෙනවා. ඉතින් ඒ දවසේදී තමයි මට හරියටම හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ඕන ඩේට්ස් දෙන්නේ. මේ හරියටම මට සති 38ේදී ඩොක්ටර් අපොයින්ට්මන්ට් එකෙන් පස්සේ මට හොස්පිටලයිස් වෙන ඩේට්ස් දුන්න දවස. ඉතින් මට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ඩේට්ස් දුන්නේ අප්‍රේල් 1 වෙනිදා. ඉතින් එදා මගේ අම්මයි තාත්තයිත් ආවා. මේ තමයි ප්‍රෙග්නන්සි එකට කලින් මගේ අම්මයි තාත්තයි මම හම්බුන අන්තිම දවස. එහෙනම් තවත් ලස්සන එක්සයිටිං වීඩියෝ එකකින් මම ඔයාලව හමු වෙනකන් ගිහින් එන්නම්. බයි.